ඔයා තවත් කෙනෙකුට ආදරේ නම් හිතවත් නම් සමහරට එයා ඔයා කියන විදිහට ඉන්නේ නැතකොට ඔයාගේ හිත ගොඩක් රිදෙනවා. සමහරට ඔයාට එපාම වෙනවා. එයා මං කියන දේ අහන්නේ මං කියන දේ කරලා නැහැ. පුංචි හිතවත්කමකින් ඔයාලා කැමති එයාලා ඔයාලට නඩත්තු වෙලා ඔයාලා කියන විදිහට ඉන්නකොට අන්න ඒ වෙලාවට ඔයා සිහි කරන්න ඔයාගේ අම්මයි තාත්තයි. මේ ලෝකේ වැඩිපුරම ආදරේ අපිට අම්මා තාත්තා බැඳීම වැඩි අම්මා තාත්තා ඒත් අපි වැඩිපුරම කරන්නේ නැත්තේ අම්මා තාත්තා කියන දේ. අම්මා තාත්තා කියන දේම කරන්න. ඒත් ඒ අම්මලා ඒවා දරාගෙන ආයි ඊළඟට කෑම එක බෙදලා මේසෙ තියෙනවනේ. රෙදි ටික හොදලා තියෙනවනේ. මුන් කියන එක අහන්නෙම නැහැ. ඒත් උයලා බත් ටික දෙනවනේ. ඔය ප්‍රාතිහාර්ය කාටද කරන්න පුළුවන්? ශිෂ්‍යෙක් හරියට ඉගෙන ගන්න නැතිකොටත් ගුරුවරයෙකුට එයා එපා වෙලා ගුරුවරයාව පන්නන්න පුළුවන්. ඒත් උණහපුළු පැටියා පවා උණහපුළු අම්මාට වටිනවා. මුළු සාවස්තියකටම එපා වුණා අඟුලිමාලයන් අම්මට ඕන වුණා. අම්මලා කියන්නේ විශේෂ පිරිසක්. තාත්තලා කියන්නේ විශේෂ පිරිසක්. ඒ මිනිස්සු ගොඩාක් දුක් දරා ගන්න අය. වැඩිපුරම දරුවෝ ගැන හිතන අය. සමහර මිනිස්සු දරුවෝ ගැන හිතලම ලෙඩ වෙලා අම්මලා. දරුවෝ ගැන හිතලම තාත්තලා ලෙඩ වෙලා. ඒ මිනිස්සු මැරෙන කල්ම තමන් ගැන හිතලා නැහැනේ. තමන්ට නිවනක් ගැන මේ දරුවෝ නිසා. දරුවෝ ගැනම හිතලා. ඒ විදිහට කවුරුත් ඔය යාළු වෙච්ච කෙල්ලෙක්වත් කොල්ලෝ ගැන ඔහොම හිතන්නේ නැහැ. තමන් ගැන දෙවෙනියට දාලා. කොල්ලෙක්වත් එහෙම තමන් දෙවෙනියට දාලා එහෙම කරන්නේ නැහැ. අම්මා තාත්තා ජීවිතේ දෙවෙනි තැනට දාලා ওই පස්වලට යට වුණ කුසදරුව අම්මලා බඩවල් අල්ලගෙන මැරිලා. වතුර එනකොට හිතෙනවා මට නම් කරදරයක් වුණාට කමන්නේ අපේ පොඩි උන් ටික බේරෙනවා නම්. ඔච්චරයි කියන්නේ. දරුවෝ මැරුණ අම්මලා පස් දිහා බලාගෙන කියනවා අපේ පොඩි උන් ඉතුරු කළා මාව අරන් ගියේ නැත්තේ ඇයි? මේ මිනිස්සුන්ට මේ දරුවෝ හැර වෙන ලෝකයක් නැහැ. බැඳීම කියන එක, ක්ලේශ කියන එක, තෘෂ්ණාව කියන එක ඒක බලන කෝණේ අපි වෙන මේක විදර්ශනා කෝණේ. ඒක නෙවෙයි. මම කියන්නේ අම්මා තාත්තා කියන්නේ විශේෂ අය. එයා අපි කොයිතරම් අම්මා කියලා ලෝකේ ඔක්කොටම දැන් අපි ගත්තොත් හැමෝටම අම්මා කියලා කතා කරනවා. ඇත්තටම ওই වචනේ ප්‍රතික්ෂේප කරන්න බෑනේ එක අම්මා කෙනෙකුට. වදපු අම්මට. ඒ තමයි අම්මම. අපි තාත්තා කියලා ඕන කෙනෙකුට අපි ඇත්තටම ආදරෙන් කතා කරන්න පුළුවන්. ඒත් ඇත්තට මේක ප්‍රතික්ෂේප කරන්න බැරි එක තාත්තා කෙනෙක් කවුරු හරි ඉන්නවනේ. ඔහුව ජාතක කරපු තාත්තා. ඒ අම්මා තාත්තා ගණන් ගන්නෑ. ඒක විපත්තියක්. එයාගේ ජීවිතේට ගම් වතුරක් ආවා වගේ. එයාගේ ජීවිතේ කුසල් දහම් හොදගෙන යනවා. ඉතුරු කරන්නේ ඒකට දෙවියන් අතරවත් උපදින්න හොඳක් හිතේ ඉතුරු කරන්නෙම නැහැ අම්මා තාත්තා ගැන හැඟීමක් නැති වුණොත්. ඔයාලා අහලා තියෙනවනේ බුද්ධ ප්‍රමුඛ මහරහතන් වහන්සේලාට දානයක් දෙනවට වැඩිය ආරාමයක් හදන එක වටිනවා කියලා. ආරාමයක් හදනවටත් වඩා තිරුවන් සරණ යන එක වටිනවා කියලා. ඊටත් වඩා පන්සිල් පද පහ රකින්න එක වටිනවා කියලා. ඊටත් වඩා මෛත්‍රී භාවනාවේ පින අග්‍රයි කියලා. ඊටත් වඩා අනිත්‍ය භාවනාවේ පින අග්‍රයි කියලා අහලා තියෙනවනේ. හැබැයි යම් කිසි කෙනෙක්ගේ අතින් අම්මා මැරුණොත් තාත්තා මැරුණොත් ඔය තියෙන සකල පින්කම් කළත් ඒ කර්මේ ඉක්මව යන්න බෑ. ඒ කර්මේ ඉක්මව යන්න බෑ. ඒකයි කියන්නේ මේ කටවල් තිබ්බට අම්මා තාත්තලාට කෑකොස්සන් ගැහුවට මේක අලුත් ළමයි තුලට ඒක පිහිටන්නේ නැහැ දැන්. ඒ කියන්නේ විපත්තියක්. නත්ති මාතා නත්ති පිතා අම්මා තාත්තා ගැන ලොකු ඇඟීමක් නැහැ. වෙන මිනිස්සු දිහා බලන විදිහට තමයි බලන්නේ. අම්මලා කියන්නේ විශේෂ පිරිසක්. තාත්තා කියන්නේ විශේෂ පිරිසක්. තමන්ගේ දුවගේ ලස්සන ඕන තරම් තාත්තා කෙනෙකුට බලන්න පුළුවන්. හිතේ ලාමක ආසාවල් උපද්දවන්නේ නැතුව. මේක තාත්තා කෙනෙකුගේ තියෙන ප්‍රාතිහාර්යයක්. තමන්ගේ පුතාගේ ලස්සන ඕන තරම් බලන්න පුළුවන් අම්මා කෙනෙකුට ඔය ඕන තරම් ඇඳුම් ගැඩුම් පවා අම්මලා හොදනවා මේ මහා නැඩ ඉලන්දාරින්ගේ කිසිම කැතක් නැතුව. ඒ අම්මලාගේ හිත වෙනස්.